Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇත්තේ කියලා මම හිතනවා. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා තියෙන්නේ ගොඩක් ඔයාගේ hair එක නිතරම වේලෙනවා නම්, නිතරම කොණ්ඩේ අගිස් පැලෙනවා නම්, ඔයා කොණ්ඩේ ස්ට්‍රේට් කරලා, කලර් කරලා කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම්, ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ගොඩක් ගැලවිලා යනවා නම්, ඔයාට සතියකට වතාවක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම රටේ ඉන්න අයටත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ hair mask එකක් තමයි මම අද අරගෙන ඇවිත් තියෙන්නේ. මේ hair mask එක හදාගන්න අපිට ඕන වෙනවා flaxseed. flaxseed කියලා කියන්නේ සිංහලෙන් හන ඇට වලට. ඉතින් මේවා බෙහෙත් බඩුකඩ සුපර් මාකට් වලින් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඇත්තටම ගොඩාක් benefits තියෙනවා. මේක අපේ hair එකට විතරක් නෙමෙයි අපේ skin එකට වගේම ඔයාගේ කැමරටත් නිතර එකතු කරගන්නව නම් ගොඩාක් හොඳයි. මේ හන ඇට වල omega 3 B vitamin බහුලව අන්තර්ගත වෙනවා. ඉතින් ඒක අපට උදව් වෙනවා අපේ කොණ්ඩේ ඉක්මනින් වවා ගන්න, ඒ වගේම හිස කෙස්වල තෙතමනිය හොඳින් ආරක්ෂා කරගන්න, කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ අනේක අඩු කරගන්න. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ ඔළුවේ ගොඩාක් ඉස්සරි තියෙනවා නම්, කොණ්ඩේ නිතරම අගිස් පුපුරලා යනවා නම්, ඔයා අනිවාර්යයෙන්ම මේ hair mask එක සතියකට වතාවක්වත් යූස් කරන්න. ඒ වගේම මේක ගැහණු පිරිමි දෙපාර්ශ්වයට වගේම curly hair තියෙන අයටත් යූස් කරන්න පුළුවන්. ඉතින් හන ඇට වල ස්වරූපය මෙන්න මේ වගේ. ඉතින් මේවා ලොකෝ ගාණක් වෙන්නේ නැහැ. මං හිතනවා මේව රටේ ඉන්න අයට උනත් සුපර් මාකට් එකකින් ලේසියෙන් හොයාගන්න පුළුවන් කියලා. දැන් අපි බලමු මේ hair mask එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ පිරිසිදු භාජනයක් අරගන්න. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා හන ඇටේ මේස හැඳි දෙක. ඔයාට සාමාන්‍ය දිගක් තියෙන කොණ්ඩයක් නම් තියෙන්නේ හන ඇට මේස හැඳි එකමාරක් තිබ්බහම ඇති. මේ ජෙල් එක අපේ hair එකට විතරක් නෙමෙයි අපේ skin එකට යූස් කරන්න පුළුවන්. ඉතින් හන ඇට පාවිච්චි කළා ගෙදරදීම face cream එකක් හදාගන්න විදිහ මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඒකට කැමති නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියන්න. දැන් අපි මේක තඹගන්නේ තමයි හදන්නේ. දැන් මම මේකට එකතු කරගන්නවා වතුර මිලිලීටර 600ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේක විනාඩි 5ක් විතර මදගින්නේ හොඳින් තැම්බෙන්න දෙන්න ඕන. මේ තියෙන්නේ අපි ලිපේ තියලා විනාඩි 5ක් විතර ගියාට පස්සේ ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේකේ හොඳ ජෙල් එකක් වගේ හැදිලා තිනවා. ඉතින් මේ වෙලාවේ ලිප ඔෆ් කරන්න ඕන. ඊට පස්සේ අපි මේක හොඳට කූල් වෙන්න එළියෙන් තියන්න ඕන. මේක හොඳටම නිවුණට පස්සේ ඔයාලට පුළුවන් මේක රෙදි කෑල්ලක් ආධාරයෙන් පෙරලා මේකේ ජෙල් එක අරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක ජෙල් එක අපේ හිස් කබලේ හොඳට ආලේප කරන්න. හිස් කබලේ විතරක් නෙමෙයි ඔයාගේ මුළු කොණ්ඩෙම මේ ජෙල් එක හොඳට ආලේප කරගන්න. ඔයාගේ කොණ්ඩේ නිතරම අගිස් පැලෙනවා නම් අනිවාර්යයෙන්ම කොණ්ඩේ අගිස්සේ මේ ජෙල් එක හොඳට ගා ගන්න. මේක ගාලා ඔයාට පුළුවන් පැයක් විතර ඉඳලා වොෂ් කරන්න. ඉතින් මේ hair mask එක ඔයා ඔයිල් ගාලා තියෙද්දි ඊට උඩින් ඇප්ලයි කරන්න බෑ. ඔයිල් ගාපු නැති දවසක තමයි මේ hair mask එක ගාන්න ඕන. ඒ වගේම මේ hair mask එක ගහලා කැමති නම් ෂැම්පු නොකර ඉන්නත් පුළුවන්. වගේම මතක් කරන්න ඕන මේ hair mask එක ඇත්තටම ටිකක් සීතලයි. ඉතින් ඔයාට සෙම තියෙනවා නම් ඔයා ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඔයා මේක කරලා බලන්න. ඔයාට පළවෙනි දවසේම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේ තියෙන වෙලි ගතිය අඩු වෙලා හොඳ ෂයින් එකකට ඔයාගේ hair එක එනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වේවි කියලා. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම මේ හන ඇට පාවිච්චි කරලා ගෙදරදීම face cream එකක් හදාගන්න විදිය ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඒ වගේම ඔයාට අපේ ඔයිල් එක දැන් අරගන්න පුළුවන්. මේ දවස්වල අලුතින් අපේ ඔයිල් එක රීස්ටොක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයිල් එක ගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. ඔයා අපට මැසේජ් එකක් දැම්මට පස්සේ මේ ඔයිල් එක පාවිච්චි කරන විදිහ ඒ වගේම අපිට ලැබිලා තියෙන කස්ටමර් ෆීඩ්බැක් මේ හැම එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඕඩර්ස් දාන අය WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.